අද මම ඔයාලට කියලා දෙනවා MostBet app එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ඩිපොසිට් විත්ඩ්‍රෝ එරර් එකක් නැතුව සාර්ථකව වින් එකට යන්න පුළුවන් විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් app එකට ලොග් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට එන්නේ. මෙතන ඔයාලට පෙන්නනවා ඔයාලගේ බෝනස් එක get your bonus කියලා ඕපන් කරලා ඔයාලට පුළුවන් app එකේ රෙජිස්ටර් වෙන්න. එහෙම නැත්නම් මෙතන කතර මාක් එක ක්ලික් කරලා නැවත වතාවක් මෙනු එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් රෙජිස්ටර් කියන ඔප්ෂන් එක සහ ලොගින් කියන ඔප්ෂන් දෙක තියෙනවා. රෙජිස්ටර් කියන ඔප්ෂන් එක එකපාරක් ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ app එකට රෙජිස්ටර් වෙන්න. ඉතින් මම මෙන්න විදිහට රෙජිස්ටර් කියන ඔප්ෂන් එක ක්ලික් කරනවා. මෙතන තියෙනවා one click phone email social network කියලා. ඉතින් මම මගේ මොබයිල් නම්බර් එකට තමයි MostBet app එක හදන්නේ. ඉතින් මෙතන තියෙන ෆෝන් කියන අයිකන් එක එකපාරක් මම මෙන්න මේ විදිහට ක්ලික් කරගන්නවා. ඊළඟට එනවා ධන 94 ලංකාවේ කන්ට්‍රි කෝඩ් එකත් එක්ක ඔයාගේ මොබයිල් නම්බර් එක ඇතුළත් කරන්න. ඉතින් මම මෙතන බිංදුව නැතුව මගේ මොබයිල් නම්බර් එක මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. ඊට පහලින් තියෙනවා කරන්සි කියලා එකක්. මෙතන LKR ම තේරලා තියෙන්නේ. ඒ නිසා නැවත ඒක වෙනස් කරන්න යන්න එපා. ඊට පස්සේ වෙනද මෙන්න මෙතන තියෙනවා ප්‍රොමෝ කෝඩ් කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට SGTech කියන ප්‍රොමෝ කෝඩ් එක මෙන්න මෙතන ටයිප් කරගන්නවා. ඉතින් ඔයාලට ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ MostBet account එකේ SGTech කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා account එක ඔයා හදන්න ඕනේ. ඊට පස්සේ මේ ඉස්සරහින් වල තියෙනවා ඉතින් apply කියලා option එකක් තියෙනවා. SGTech ප්‍රොමෝ කෝඩ් එක ගහපුවම ඉතින් ඒ apply කියන එක පාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට වැටෙනවා ප්‍රොමෝ කෝඩ් activate කියලා. ඉතින් ඊට පස්සේ පහලින් තියෙනවා ඔයාලට වෙනවා ඉතින් start the game කියලා. ඉතින් මේ සේරම හරිනම් ඔයාලා start the game කියන එක එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්නේ payment page එකට. ඉතින් payment page එකේදී ඔයාලට ඒ වෙලෙම deposit කරන්න කියනවා. ඉතින් එකපාරක් back වුණාම error mark එකක් එනවා. error mark එක මෙන්න මේ කතරේ ලකුණ ක්ලික් කරලා අයින් කරලා නැවත වතාවක් ඔයා menu එකට යන්න. මෙන්න මේ විදිහට තමයි MostBet එකේ menu එක පෙන්වන්නේ. menu එකේ වම් පැත්ත ඉහළ කෙරවල වල පේනවා ඉතින් ඉරි තුනක icon එකක් තියෙනවා. ඉතින් එන්නේ ඉරි තුන තියෙන තැන එකපාරක් ක්ලික් කරගන්න. ඔයාලගේ ID එක තියෙන තැන පෙන්නනවා. එතන එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලග මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් ඔයාලට ටිකක් පහළට ස්ක්‍රෝල් කරනකොට පේනවා ඉතින් personal data කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලගේ personal data ටික enter කරගන්න ඕනේ. ඉතින් මම ටට්ටක් ගාලා මෙන්න මේ විදිහට enter කරනවා මගේ personal data ටික. ඉතින් මෙතන ලොකු දෙයක් නැහැ. විශේෂ දෙයක් තිබ්බනම් අනිවාර්යයෙන්ම මම කියනවා හැමදාම වගේ පුංචි දෙයක් තියෙන ඔයාගේ personal data ටික security එක ඒ දේවල් email එකක් ඒ වගේ දෙයක් තමයි මෙන්න මෙතන enter කරන්න කියලා කියන්නේ. ඉතින් ඒ ටික enter කරගෙන මෙතන පහළින්ම තියෙනවා document number කියලා. document number එකට ඔයා කැමති අංකයක ඇතුළත් කරන්න ඒක විශේෂයක් නැහැ. දීලා පුළුවන් මෙන්න මේ විදිහට මේක save කරගන්න. ඉතින් ඔයා මේකට සාර්ථකව MostBet account එකක් create කරලා ඉවරයි. ඉතින් ඔයා මතක ඇතුව කරන්න ඕනේ SGTech promo code එක use කරන්න මෙන්න මේ app එක හදනකොට. ඉතින් ඔයා සාර්ථකව මේකට MostBet app එක හදලා ඉවරයි. ඉතින් ඔයා පළවෙනි deposit එක කරන්න ඊළඟ වීඩියෝ එකෙන් මම අනිවාර්යෙන් කියන්නම් කොහොමද MostBet එකට ලේසියෙන්ම deposit කරන්න කියලා. ඉතින් එහෙනම් අද මම වීඩියෝ එකෙන් නතර වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.